අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ මොකක් හරි හේතුවක් මත ඔයාගේ ෆෝන් එකේ contact list එකෙන් delete වුණු නම්බර් එකක් ආයේ කොහොමද බොහොම පොඩි වෙලාවකින් ඔයාගේ ෆෝන් එකට ලබා ගන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයා Android ඒ වගේම iPhone user කෙනෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපේ වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාගේ setting වලට යන්න ඕන. මේ විදිහට ඔයාගේ setting වලට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Google කියලා එකක් ඔයා ඒකට යන්න ඕන. ඒකට ගියාට පස්සේ මේ විදිහට උඩින්ම එනවා ඔයා මේ වෙනකොට use කරන Google account එක. ඔයා ඒක click කරන්න ඕන. ඊට පස්සේ මේ වගේ එකක් එනවා. මෙතනින් manage your account කියන එක ඔයා click කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් අපි මේක පොඩ්ඩක් scroll කරලා මේ people and sharing කියලා එකක් තියෙනවා. security කියන එකට එහා පැත්තේ අපි ඒක click කරන්න ඕන. ඒක click කරාට පස්සේ මේ විදිහට අපිට මේ get started කියන එකට යටින් contact කියලා එකක් තියෙනවා. ඔයා ඒක click කරන්න ඕන. ඒක click කරාට පස්සේ මේ විදිහට පොඩ්ඩක් load වෙලා මේ වගේ message එකක් එක්ක menu එකක් එනවා. ඉතින් ඔයා මේකේ stay on web කියන එක click කරන්න ඕන. ඊට පස්සේ ඔයාට මේ contact කියන එකට උඩින් බලා ගන්න පුළුවන් ඉරි කෑලි 3ක්. ඒ ඉරි කෑලි 3 ඔයා click කරන්න ඕන. ඒකේ අපිට යටින්ම බලා ගන්න පුළුවන් dash කියලා එකක්. ඒ කියන්නේ dustbin එකක logo එකකුත් එක්ක ඔයා ඒක click කරන්න ඕන. ඒකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පහුගිය දවස් 30 ඇතුළත ඔයාගේ ෆෝන් එකෙන් ඔයා ඩිලීට් කරපු හැම නම්බර් එකක්ම මෙතන සේව් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට ගන්න පුළුවන් දවස් 30ක් ඇතුළත ඔයා ඩිලීට් කරපු නම්බර් විතරයි. ඉතින් මේ විදිහට පහළට යනකොට ඔයාට මේ නම්බර් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් නම්බර් එකක් ඔයාට ආයෙ රීස්ටෝර් ආයෙ ඔයාගේ ෆෝන් එකට ගන්න ඕන නම් මේ විදිහට මේ contact එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් recover කියලා බටන් එකක් නිල් පාටට. ඔයා ඒක ක්ලික් කරන්න ඕනේ මේ විදිහට. ඉතින් මේ විදිහට ඒ ක්ලික් කරාට පස්සේ ඒ contact එක ආයෙම ඔයාගේ contact list එකට යනවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ෆෝන් එකෙන් delete වෙච්ච contact කෙනෙක් කොහොමද ආයෙ ඔයාගේ ෆෝන් එකට ඔයාගේ contact list එකට add කරගන්න කියලා. ඉතින් ආයෙම මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.